රයිට් අපි 45 වෙනි ගානට සෙට් වෙමු. ඒක අපිට කියනවා අර ඒ වෙලා තියෙන ඒක දිග ප්‍රතිරෝධය R වෙලා තියෙන ලෝහ කම්බියක ඝනකම D වෙලා තියෙන තාපසන්නයක K වූ පරිවාරක ආවරණය කර ඇත. I ධාරාවක කම්බිය දිගේ ගලනට සැලසූ විට කම්බිය රත් වන අතර ඒ නියත උෂ්ණත්වයක පවත්වාගත් ද්‍රවයක් තුළ ගිල්වීමේ මගේ සිසිල් කරනු ලැබේ. එතකොට අනවරත අවස්ථාවේ පරිවාරක ආවරණය හරහා උෂ්ණත්ව වෙනස තමයි අහන්නේ. එතකොට අපේ දැන් මේකේ රූප සටහනක් ඇඳගත්තොත් සාමාන්‍ය හිතන්න මෙන්න මෙහෙම තියෙනවා. හරිද? ඔන්නෝම තියෙනවා සන්නායක දන්න. හරිද? සන්නායක කම්බිය තියෙනවා. එතකොට මේක අර ඒ ඊට පස්සේ මේකට වටේට මොකද්ද තියෙන්නේ? පරිවාරක එකක් තියෙනවානේ. මේක වෙන පාටකින් ගන්න පරිවාරක එකක් තියෙනවා ඔන්න ඔය විදියට. හරිද? ඔන්න ඔය විදියට තියෙනවා. එතකොට මේක මොකද්ද? මේක D. නේ ඝනකම D කියලා කියනවා. හරිද? ඝනකම D වෙලා තියෙනවා. අපෙන් අහන්නේ මෙන්න මෙහෙම. හරිද? මෙන්න මෙහෙම තාපය ගලනවානේ. එතකොට ඔය තාපය ගැනීමේ උෂ්ණත්ව ඒ කියන්නේ තාපය ගලනවා. ඒක අනවරත තත්ත්වයටපත් වෙනවා. ඒපත් වෙලා අපෙන් අහන්නේ මේ දෙකලවර උෂ්ණත්ව අන්තරයක් නේද? එතකොට මේක ගද්දී හරිද? මේක ගද්දී අපි දන්නවනේ තාප සන්නායකතාවයේ සමීකරණය මොකද්ද? Q බෙදීම T සමානයි මොකද්ද? K වතාවක් ඩෙල්ටා තීටා බෙදීම L නේ. ඕකනේ. එතකොට මේ Q බෙදීම T කියන්නේ මොකද්ද? ක්ෂමතාවයනේ. මේක ක්ෂමතාවයනේ. එතකොට මෙතන කම්බිය තුලින් ධාරාවක් යනවා කියනවා මේ I කියලා ධාරාවක් යනවා. එහෙනම් ධාරාවක් යනවා නම් නියත උෂ්ණත්වයකදී ධාරාවක් යනවා නම් අනිවාර්යයෙන් මොකද්ද අපිට ගන්න පුළුවන්? මෙතන ක්ෂමතාවය ලියන්න පුළුවන් කොහොමද? I වර්ග R කියලා ලියන්න පුළුවන්. මොකද ඒකක දිගක ප්‍රතිරෝධය R කියලා දීලා තියෙනවා. ඒකක දිග ප්‍රතිරෝධය R. රයිට්. එතකොට ඒකක දිගක් තමයි හැම එකෙම සලකන්නේ. එතකොට මෙතන ක්ෂමතාවය මට Q බෙදීම T වෙනුවට ලියන්න පුළුවන් මොකද්ද? I වර්ග R. ඒකක දිගක ප්‍රතිරෝධය දීලා තිනවා ධාරාවක් කම්බිය දිගේ ගලනවා කියලා කියනවා. ඒ කම්බිය දිගේ ගලන ධාරාව නිසා තමයි මේ තාපයක් හටගන්නේ. හරිද? රයිට්. එතකොට ඒ හටගන්නා තාපය සමාන වෙනවා කෙලින්ම මොකද්ද? තාපය ගලන ශීඝ්‍රතාවය සමාන වෙනවා මොකද්ද? මෙන්න මේ K වතාවක් ඩෙල්ටා තීටා බෙදීම මෙන්න මේ L කියන්නේ මොකද්ද? මේ ඝනකම. මේක හරහා මේ කියන්නේ කම්බියේ ඉඳන් මේ පරිවාරක හරහා යන දිග වෙන්නේ මොකද්ද? D නේද? D වෙන්නේ. හරිද? ඩෙල්ටා තීටා බෙදීම D. රයිට්. ඊට පස්සේ අපි දැන් මෙතන ඩෙල්ටා තීටා කියන එක නා උක්ත කරගමු. ඩෙල්ටා තීටා සමාන වෙනවා මොකද්ද? මෙතන එනවා I වර්ග RD නේද? RD බෙදීම K. ඔන්න ඔහොම නෙන්නේ. එතකොට මෙතන බලපුවාම I වර්ග RD කියලා උත්තර සෙට් එකේම තියෙනවානේ. මේකෙත් තියෙනවා I වර්ග RD මේකෙත් I වර්ග මේ ටිකේම තියෙනවා. අවුලක් නැහැ. හැබැයි මේකේ කියනවා D කියන එක නා ඊට වඩා විශාලයි කියලා D කෙනෙක් කෙනා ඊට පස්සේ ඊට වඩා කුඩයි කියලා කියනවා. එහෙම ප්‍රකාශන ටිකක් දීලා තියෙනවා. ඒතර වර්ගඵලයත් වෙනස්. K කියන එක්කෙනත් ඉන්නවනේ. K කියන එක්කෙනත් ඉන්නවා හැම එකේම. මේ K කියන එක්කෙනත් ඉන්නවා. වර්ගඵලය තමයි මෙතන වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ වර්ගඵලය ගන්නෙ කොහොමද? මේ වර්ගඵලය ගද්දී මෙන්න මේ කම්බිය වර්ගඵලය සහ මෙන්න මේ පරිවර්ණය කරලා තියෙනවනේ. ඒ ආවරණය කරලා තියෙන වර්ගඵලයේ මධ්‍යයනයක් තමයි ගන්න වෙන්නේ. හරිද? මෙතන වර්ගඵල දෙකක් තියෙන ඉඳලා මධ්‍යනයක් තමයි ගන්න වෙන්නේ. එතකොට මෙතන මෙන්න මේ කම්බියේ වර්ගඵලය ලිව්වොත් A සමානයි මොකද්ද? 2πrl නේ. මොකද සිලින්ඩර් යන්නේ මේක. එතකොට 2πrl කියලා කියන්නේ මොකද්ද? 2π අර මොකද්ද මේකේ A නේ. ඒ වතාවක් ඒකක දිගක් නේ කියන්නේ මේ ඒකක දිගක් හින්දා එකයි නේ. ඊට පස්සේ අරයාගේ වර්ගඵලය මොකක්ද දෙන්නේ? A2. 2πrl එකෙත් දෙන්නේ. එතකොට 2π. එතකොට මෙතන ඉඳන් කොච්චර දුරක්ද? A දන D නේ. A දන D දුරක් තියෙනවා. ඒක වැඩි කිරීම එක. එතකොට අපි මේ වර්ගඵල දෙක මොකද කරන්නේ? මධ්‍යයනයක් ගන්න ඕනේ. වර්ගඵල දෙකක් තියෙද්දි අනිවාර්යයෙන් මොකද කරන්නේ? මධ්‍යයනයක් ගන්නවා. එතකොට මධ්‍යයනය ගද්දී මෙතන එනවා 2π A කියලා මේක එනවා මොකද්ද? 2π A දන D. ඒක අරගෙන මොකද කරන්නේ? දෙකෙන් බෙදෙනවා. එතකොට මම මේකේ 2π එකක් එළියට ගත්තොත් මෙතන A දන D බෙදීම දෙකක් එනවා. A දන D බෙදීම දෙකක් එනවා. රයිට්. එතකොට වර්ගඵලය මට ලියන්න පුළුවන් මොකද්ද? 2π A දන D බෙදීම දෙකක්. හරිද? D බෙදීම දෙකක්. රයිට්. එතකොට දැන් මේකේ අපිට මෙන්න මේ සම්බන්ධයක් දීලා තියෙනවා D විශාලයි A D කුඩයි A ඊට වඩා එහෙම කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ මෙන්න මේ තාපය සන්නයනය වෙන්න නම් මෙන්න මේ A සහ D කියන එක්කෙනා A සහ D මෙන්න මේ පරිවාරක කොටස මොකද වෙන්න ඕනේ? ගොඩාක් විශාල වුණොත් මොකද වෙන්නේ? මෙන්න මෙතන තාප සන්නයනයක් වෙන්නේ නැහැ. හරිද? මෙතන D කියන එක්කෙනා ගොඩාක් විශාල වුණොත් හරිද? ගොඩාක් විශාල වෙලා තිබ්බොත් මෙතන තාප සන්නයනයක් වෙන්නේ නැහැ. හරිද? එතකොට
අනිවාර්යෙන් මෙන්න මේ A කියන එක්කෙනා පට්ට විශාල වෙන්න ඕන D කියන එක්කෙනාට වඩා. ඒ කියන්නේ මේ බිත්ති අතර පරතරය පට්ට තුනී නම් මේ පරිවාරක ආචරණය පට්ටම තුනී නම් මොකද වෙන්නේ? මෙතන තාපය සන්නයනයක් වෙන්න පුළුවන්. අපිට ඒක ගණනය කරලා ගන්න පුළුවන් නේද? මොකද හැබැයි ගොඩාක් තාප පරිවාරක එක් වයින් අහලා තිබ්බොත් එතන අපිට තාප සන්නයනය වෙනවා කියලා කියන්න බෑ. හරිද? එතකොට වැරදි ඒක. ඒකින්ද අනිවාර්යෙන් තුනී නම් විතරයි අපිට මෙතන තාපයක් මේ තාප සන්නයනයක් වෙලා උෂ්ණත්වන්තරයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් මොකද D කියන එකේනා කුඩා වෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක් කුඩා වෙන්න ඕනේ A කියන එකේනාට වඩා. නේ? ඒට වඩා D කියන එකේනා ගොඩාක් කුඩා වෙන්න ඕනේ. එහෙම උත්තරයකට ගන්න වෙන්නේ මොකද්ද? එහෙම උත්තරයකට ගන්න වෙන්නේ මොකද්ද? එතකොට පළවෙනි උත්තරය තමයි ගන්න වෙන්නේ. පළවෙනි උත්තරය ගන්න වෙනවා.